ජනාධිපතිවරයාගේ ජර්මනු සංචාරය පිළිබඳව යම් යටි අරමුණක් ඇති බවට සැකයක් මතුවන බව උදය ගම්මන්පිල මහතා පවසනවා. ජනාධිපතිතුමා ජර්මනියේ සංචාරය කෙනෙක් වෙනවා. ඔබතුමා මොකද කියන්නේ? ජර්මනියේ සංචාරයේ එදින අපිට මාධ්‍ය වාර්තා කරලා තිබුණු ආකාරයට නම් ජර්මනියේ චාන්සලර්වරයා තමයි ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මාධ්‍යයට තොරතුරු ලබා දීලා මාධ්‍යවල වාර්තා කරලා තිබුණු ආකාරයට ජනාධිපතිතුමාගේ සංචාරයේදී ජර්මනියේ ආණ්ඩුවේ ප්‍රධානියා වන චාන්සලර්වරයාවත් ඒ වගේම අපිට වඩාත්ම අදාළ වෙන විදේශ ඇමතිවරයාවත් හමුවන්නේ නැහැ. එහෙමනම් මේ සංචාරයේ යටි අරමුණක් තියෙනවා. මොකද රාජ්‍ය නායකයෙක් ඒ රටට යන්නේ තමන්ගේ අනිකා ඉංග්‍රීසියෙන් කියන කවුන්ටර් පාර්ට්. රාජ්‍ය නායකයෙක් ආණ්ඩුවේ නායකයා බලද්දී අපි ඉන්දියාවේ ගිහිල්ලා ඉන්න අගමැතිවරයා ජනාධිපතිවරයා හම්බෙලා වැඩක් නැහැ. ඉන්දියාවට හමු වෙන්න ඕනේ අගමැතිවරයා. ඇයි? ආණ්ඩුවේ නායකයා අගමැති නිසා ජනාධිපතිනිය නෙවෙයි. එංගලන්තයේදී අපි හම්බෙන්න ඕනේ චාල්ස් රජතුමා නෙවෙයි අගමැතිවරයා. මොකද අගමැතිවරයා තමයි රට පාලනය කරන්නේ. අර සංකේතයක් විතරයි. එතකොට ජර්මනියේ වගේ චාන්සලර් කියන තනතුර තමයි ආණ්ඩුවේ ප්‍රධානිය. එයා හමු වෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දුන් තොරතුරු අනුව මාධ්‍ය වාර්තා කරේ නැහැ. එහෙනම් යන්නේ මොකටද? මේක මාලිමාවේ යුරෝපයේ සිටින මාලිමා නායකයන් හමුවීමේ පෞද්ගලික සංචාරයක්ද? කලින් එතුමාලම චෝදනා කරලා තිනවා ජනාධිපතිවරු තමන්ගේ පෞද්ගලික සංචාර මහජන මුදලින් යනවා කියලා. මේකත් ඒ වගේ එකක්ද? තව චෝදනාවක් තියෙනවා විවිධ දේශපාලකයන් වගේම සමාජ මාධ්‍ය ක්‍රියාදාරයන් මතු කරලා තියෙනවා කොටි සංවිධානයේ නායකයෙක් වෙන නෙදියවන් මේට සමගාමීව ජර්මනියට එනවා. ඔහු ලංකාවට ඇවිත් ජනාධිපතිතුමා හමු වුණොත් මේක ලොකු ප්‍රශ්නයක් වන නිසා ජනාධිපතිතුමා නෙදියවන් හමු වීමට මේ ජර්මන් ගමන යොදා ගැනීමේ අත් අරමුණ කියන. නැත්නම් යටි අරමුණ කියන. මේවා අපි දන්නේ නැහැ. මේවාද දේශපාලන ලෝකයේ තියෙන කටකතා. මේවා ඇත්ත නැත්ත හෙළි කළ හැක්කේ ජනාධිපතිතුමාට පමණයි. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ජර්මනියේ ආණ්ඩුවේ ප්‍රධානියා වන චාන්සලර්වරයා මුණ ගැහෙනවද නැද්ද කියන එක ඉදිරි දින තුනේදී අපිට බලා ගන්න පුළුවන්. පහුගිය කාලේ දිගින් දිගටම කාලීය පළාත් පාලන මැතිවරණය පැවැත්වුවා. දැන් ගිය සතියේ වෙනකොට පළාත් පාලන ආයතන 160කට ඊට වැඩි ප්‍රමාණයක් බලය පිහිටුවා. නමුත් තීරණාත්මක මහනගර සභාවක් තමයි කොළඹ මහනගර සභාව. මෙන්න කොළඹ මහනගර සභාවේ ජාතික ජන බලවේගයේ වැඩි ප්‍රමාණයක් ගණන් තියෙනවා. සම්පි ජන බලවේගයේ 29ක් ගණන් බලය පිහිටවනවා කියනවා. ඒ ඔබතුමාලා සර්ව ජන බලයේ විදිහට තමයි මැතිවරණයට ඉදිරිපත් වුණේ. ඔබතුමාලාගේ පක්ෂයේ ස්ථාවරයේ කොහොමද ජාතික ජන බලයේ? මම යෝජනා කරේ විපක්ෂයට සෑම තැනකදීම අපේ മന്ത്രിවරු විපක්ෂයට සහාය දෙනවා. මට කතා කරන්න සර්ව ජන බලය කියන්නේ සන්දානයක්. ඒ පිවිතුරේ ලෝකයේ മന്ത്രിවරු ගැන මම කියන්නේ අපි විපක්ෂයට සහාය දෙනවා. හැබැයි අපි ඉන්න ස්ථාවරයේ තමයි මේ පළාත් පාලන ආයතනවල පිවිතුරේ ලෝක විස්තර වෙලා තියෙන පළාත් පාලන ආයතන බලය මාලිමාවට ගන්න ඉඩ දීලා මේ මාලිමාවේ නොහැකියාව තවත් වටයකින් ප්‍රදර්ශනය කරන්න ඉඩ දී යුතුයි කියලා තමයි අපේ ස්ථාවරයේ. ඉතින් අපි ඒකෙන් මේ බලය ඇල්ලීමේ ව්‍යාපෘතියට සක්‍රියව දායක වුණේ නැහැ. ඒක අපේ පක්ෂයේ උපාය මාර්ග වලට පටහැනි. මේ අපේ නායකයන්ට ඉවසීමක් තිබුණා නම් මේක මාලිමාවට පොඩ්ඩක් දෙන්න. ජනාධිපතිතුමාගේ අසාර්ථකත්වයේ රට දැක්කේ එතුමාට බලය ලැබුණු නිසා. නැත්තම් තාමත් සුපිරි කතා කියමින් රට කරන හැටි අනිත් නායකයන්ට උපදෙස් දෙමින් වීරය වගේ ඉන්න තිබුණා. ඔය ඇමතිවරු මතක ඇතිනේ එක පෑන් පාරින් විසඳනවා කියව ප්‍රශ්න දැන් පෑන් දුසින් ගණන් වලින්වත් විසඳ ගන්න බැරුව දඟලන්නේ ඒ අයට බලය ලැබුණු නිසා. ගමෙත් කළ යුතු තිබුණේ ඒකයි කියන එකයි අපේ ස්ථාවරය. පේනම් මාධ්‍යම අවසන් කරනවා. අවසන් වශයෙන් දැන් ඔවුන් කියන්නේ අපි පක්ෂ විදිහට කාත් එක්කවත් සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් ජාතික ජන බලවේගය කියන්නේ ඔවුන් මේ පක්ෂවල ඉන්න හොඳ පුද්ගලයොත් එක්ක එකතු වෙලා අනේ ඒක අපිට අදාළ නැහැ. මෙච්චර ලොකු රටේ ප්‍රශ්න තියෙද්දි ඒ රට ගිනි ගන්නවා. ඔය නගර සභාවක් කවුද දිනන්නේ වගේ පුංචි ප්‍රශ්න වල රට ලව් කරන්න එපා. මොකද රටේ මේ වෙලාව මේ ඔය බාලුන් 323 තිබේ කුපුරුණ ද්‍රව්‍ය නම් අවි ආයුධ නම් මේ රට මොනතරම් බරපතල අනුසුරුක තියෙන්නේ. අපි ඒකට අවධානය යොමු කරමු. නගර සභාව කවුරු බලය ඇල්ලුවත් මට නම්
කවුරු බලය ඇල්ලුවත් එකයි මගේ කැමැත්ත තියෙන්නේ මාලිමාවේ අයට දීලා ඒ අයගේ අසාර්ථකත්වය රටට ප්‍රදර්ශනය කරන්න මේක තවත් අවස්ථාවක් කරගatiya